ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ අනුරාධපුර සමාධි පිළිමය පිළිබඳ තොරතුරු සමගිනි. සකල ලෝකවාසී බෞද්ධ සිත් සතන් අමන්දානන්දයට පත් කළ වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමාවක් ලෙස අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ හඳුන්වා දීමට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ඥාන මුද්‍රාව සහ වීරාසන සහිත හිඳි පිළිමයක් වන මෙහි උසාඩි 7යි අඟල් 6ක් පමණ වේ. සමාධි ප්‍රතිමාවේ ශාන්ත බව, කලාත්මක බව ජීවමාන ස්වරූපයෙන් නිර්මාණය කර තිබේ. දැස්වල දෘෂ්ටිය නාසාග්‍රය ඔස්සේ දෑතෙහි අත්ල මතට යොමු කරමින් ආනාපාන සති භාවනාවේ යෙදී සිටින අන්දමින් නෙලා තිබේ. මේ අනාබද්ධ පිළිමයකි. එනම් පිළිමය නෙළූ ගල් පර්වතයෙන් සම්පූර්ණයෙන්ම වෙන්කොටගෙන ඇත. පුරාණයේ සමාධි පිළිමේ ශරීරයේ වර්ණ ගන්වා තිබූ බවට ඉතා සුළු වශයෙන් සාධක තවමත් ඉතිරිව ඇත. මෙම පිළිම වහන්සේ තනි ග්‍රැනයිට් පාෂාණයෙන් නිමවා ඇත. ඇඟට ඇලුණු සිවුර එක් රැල්ලකින් පමණක් දැක්වීමෙන් මෙය නිර්මිත ශිල්පියා තුළ නිර්මාණශීලී කුසලතාවය මොනවට විදහා දැක්වේ. පිරුණු රවුම් ශාන්ත මුහුණින් මහා කරුණාව ප්‍රකාශ වේ. සිරස්පත යාන්දමින් දක්වා ඇත. ලැම්බ කරන වූ සවන් අඩවන්න වූ දෙනෙත් මෙන්ම ඍජු නාසය සහ තොල් සකල අතර යන්තමින් පපියන සිනහව නිසාවෙන් සම්පූර්ණ පිළිමයට ශාන්ත බවක් එක් වී තිබේ. පෙළ මුල ඇති රැල්ල නිසා මෙම පිළිමය ගුප්ත කලා සම්ප්‍රදායට අයත් නිර්මාණශීලී ගුණ පෙන්වන බව පිළිබඳ අදහසක් පවතී. සමාධි පිළිම වහන්සේ වර්තමානයේ ගඩොලින් තැනූ ආසනයක කොන්ක්‍රීට් කණු මත කොන්ක්‍රීට් වහලකින් ආවරණය කර තිබේ. සමාධි පිළිමය අනුරාධපුර මහමෙවුනාවේ තැන්පත් කර තිබී පසුව අභයගිරි ආරාම සංකීර්ණය වෙත ගෙන එන ලදැයි විශ්වාස කෙරේ. අභයගිරි සමයට අයත් සේ සැලකෙන අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ කාගේ නිමවමක්ද යන්න සඳහන් නොවේ. ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කර ඇත්තේ මෙම පිළිම නිසකවම මෙරට මූර්ති ශිල්පීන්ගේ අගනා නිර්මාණයක් වන බවයි. සිංහල ස්වාධීන කලා ශිල්පියෙකුගේ නිර්මාණයක් වන බව මාටින් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. වර්තමානයේ දක්නට ලැබෙන ඉතා කලාත්මක බුදු පිළිමය අනුරාධපුර සමාධි පිළිමය බව සෙනරත් පරණවිතාන ඇතුළු උගතුන්ගේ මතයයි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා. මගේ වීඩියෝ නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.